Hi, කොහමද? Welcome back to my YouTube channel. ඔයාලා බලන්න ඇති මොකද්ද මේ 12 කියලා. 12 අපේ අද රෑ 12යි දැන් වෙලාව යාළුවෙක්ගේ බර්ත්ඩේ එකක් තියෙනවා. බලමු මොකද වෙන්නේ කියලා. මේ තමයි යාළුවා. මෙයාගේ තමයි බර්ත්ඩේ එකේ තියෙන්නේ අද අංජන. බලමු අංජට සර්ප්‍රයිස් වෙයිද කියලා. සර්ප්‍රයිස් වෙන්න දෙයක් තිබ්බේ නැහැ. කේක් එක කැපුවා විතරයි. යාළුට බය වෙලා ඉඳි අපි වතුර ගහයි බිත්තර ගහයි කියලා කිසි දෙයක් කරේ නැහැ. මොකද වෙලාව රෑ 12යිනේ පවුනේ. ඒක නිසා මුකුත් අපි කරේ නැහැ. ඒ වගේ දේවල් නා. රාත්‍රී 12 විනාඩි 10යි අංජනන්න යන්නේ මේ වැඩේ නම් ඉවර වුණා. ඊට පස්සේ අපි හැදුවේ මුට්ටි කේක් එකක් හදන්න. හැබැයි මං මුට්ටි කේක් එක හදන කිසිම වීඩියෝ කරන්න මේ කෑලි දෙක තුන විතරයි අරගෙන තියෙන්නේ. හදන ඉවරගෙන නැහැ. ඩෙකොරේට් කරන එම නම් මං අරගෙන තිබ්බා. මෙහෙන් මට අමතක වුණා. අපි දැන් ආයේ මේ මුට්ටි කේක් එකක් හදන්නේ. අපි හවසට කියන්නේ අද හවසට බීච් ගිහිල්ලා අංජන සර්ප්‍රයිස් කරන්න. මොකද අපි දැන් දේවරුවේ මේ යන්න හදන්නේ රෙදි ගන්න. ඒක නිසා අපි හිතුවා හවසට බීච් එකට ගිහිල්ලා අංජනව සර්ප්‍රයිස් කරන්න. ඒක නිසා තමයි මුට්ටි කේක් එකක් හදන්නේ. බලමු මේක රස වෙයිද කොහොම වෙයිද අපේ බීච් එකට ගිහිල්ලා අපිට අංජනව සර්ප්‍රයිස් කරන්න පුළුවන් වේද කියලා අපි බලමු. මේ තියෙන්නේ මුට්ටි කේක් එකේ ෆයිනල් ලුක් එක. ඒක මාරම ලස්සනට ආවා. අපි කේක් එක හදලා එඩිට් කරලා ඉවරලා ඊට පස්සේ අපි ගියා චොක්ලට් එහෙම ගන්න. මොකද අපි යන්නේ නිකන් පික්නික් එකක් වගේ හවසට නිකන් අර චොක්ලට් කාලා බීම එකක් බීලා ඒ වගේ පොඩි පික්නික් එකක් වගේ යන්න. ඉතින් අපි ඒකට අවශ්‍ය කරන බඩු ටික ගන්න ගියා ෆුඩ් සිටියට. සේරම ඉවරනාට පස්සේ අපි මේ යන්නේ දැන් රෙදි ගන්න. තිලක වර්ධනයකට තමයි ගියේ. ඇඟිල්ලක් ගහන්න බැරි තරම් සෙනග හිටියා. මාර විදියට සෙනග. හරියට ඇඳුම් ගන්න ඕනෙත් නැහැ. මොකද එච්චරටම සෙනග. දැන් නම් කට්ටියට හෙනට මහන්සි. ඒක නිසා වැටෙන තැන්වල වාල්ලා ඉන්නවා කට්ටිය. අර උඩ ඉන්න දෙන්න. ඒ දෙන්නගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්යි එක්කෙනෙක්ගේ වයිෆ්. ඒ දෙන්න තාම රෙදි ගන්නවා. ඊට පස්සේ අපි ගියා කන්න. මොකද හෙනට මහන්සි බඩගිනි දෙකම. ඒක නිසා කන්න ගියා. අර ෆ්‍රයිඩ් රයිස් එක නම් ගත්තේ අවිෂ්ක. මම නම් ගත්තේ රයිස් ඇන් කරි. මාර රසයි. රෙදි සේරම අරගත්තා. කෑවා සේරම කරලා ඊට පස්සේ අපි දැන් මේ යන්නේ බීච්. අපි බීච් එකට යද්දි නම් කුඩක් කරුවල වෙලා. ඒ කියන්නේ 7:30 විතර වෙලා. ඒක නිසා අපි හිතපුම විදියට අපිට සර්ප්‍රයිස් එක කරගන්න බැරි වුණා. ඒ වුණාට පුළුවන් විදියට අපි කරා. යද්දිනම් කරුවල වෙලා ෆෝන් වල ටෝච් ගහගෙන තමයි හිටියේ. මේක තමයි අපේ පුංචි පික්නික් පාටි එක. අපිට පුළුවන් විදියට අපි කරා. කලවර වුණත් අපි අපේ වැඩේ අතෑරියේ නැහැ. අපි ඒක ලස්සනට කරා කියලා හිතනවා. කට්ටියම හොඳට එන්ජොයි කරා. එන සතුටුයි ඉතින්. කට්ටියත් එක්ක ඉතින් බොරු කියව කාප් එක තමයි කරේ. දැන් හොඳටම කරුවල වෙලා ළමයි. බීච් එකේ ඉන්නේ. මේ අපේ බර්ත්ඩේ බෝයි. මේ අපේ බර්ත්ඩේ බෝයි මිදිකන අවස්ථාවක්. බලපන් දැන් හරි කියපු හැටි. තල්මහෙක් මුහුදට කොට ගන්න ඇත. ඒ නරඹන්න ප්‍රමිනි පිරිස. දැන් ටික වෙන්නන්න. අපි ඊළඟට කන්න හදන්නේ මේක චොක්. මට කන්න බෑ. ඇයි කන්න බැරි? ඉස්සෙල්ලා කියනවනේ මෙතන හැමෝටම ට්‍රැක්.
පාචාරිනවා යාපේ අපේ මාතර පචා දකුණේ පචා ඒව දාන්න එපා බං එපා දකුණේ ගැම්ම මාතර කොල්ල කොහෙද ඇමරිකාව තියෙන්නේ අර පැත්තේ මෙතන ඕස්ට්‍රේලියාව බෑ කැමර ගහන්න හරි හරි දැන් කට්ටිය බලයි අපිට විසද කියලා අතරම පිස්සුත් තමයි ටිකක් එවුනට ඔය දැන් ඔය කට්ටිය hina වෙන්නේ අපේ අංජනට එකපාරට කියවුණා බුකුන් කියලා. කියන්නේ අවිෂ්ක කියනවා තල්මස් ඇවිල්ලා මොනවද බීච් එකේ බුක් කරගෙනලු ඉන්නේ මේ තැන්. ඉතින් අංජනට කියවුණා බුකුන් කියලා. ඔය ඒකට තමයි කට්ටිය hina වෙන්නේ. මේ ඉන්න අපේ මේ මෙතන මේ තියෙන මුහුදෙන් කෙලින්ම ගැහුවා මෙතනට මොකද? නීලි තල්මහේ. අපේ ඉතින් පිස්සු ගොන් වැඩ ටිකත් කරලා ඉවරලාට පස්සේ අපි මේ දැන් යන ගමන් ගෙදර දැන් රෑ වෙලා 7-8ට විතර ඇති. ඊට පස්සේ දවසේ මට යන්න තියෙන ගමනක් බ්‍රයිඩල් ෂෝ එකකට අක්ක කෙනෙක් එක්ක. ඒකට යන්නත් ඕනේ. බලමු මොකද වෙන්නේ කියලා. මේ තියෙන ඊළඟ දවස් උදේ ඉතින් අපි මේ දැන් යන්න පිටත් වෙලා තියෙන්නේ මහරගමට තමයි යන්න තියෙන්නේ. බලමු මොකද වෙන්නේ කියලා. ඒකට ඉතින් කෑවක් කොත්තු හදාගෙන ඇවිල්ලා තිබ්බා අක්කා. මෙතන තියෙන එක්සෑම් එකක්. ඒක නිසා මට වීඩියෝ නම් ගොඩක් ගන්න බැරුණා. මොකද මිස්ලා බයිනවා ෆෝන් අරගෙන එහෙට මෙහෙට දුවනකොට. ඒක නිසා මට ඒ වගේ වීඩියෝ කෑලි කිසිම දෙයක් ගන්න බැරි වුණා. මේකප් එකේ ඉවරනට පස්සේ මම චූටි වීඩියෝ කෑල්ලක් ගත්තා. මේකප් එකෙන් හොඳම අක්කා කියලා කිව්වා. මොකද එයාගේ විතරයි කිසිම අඩුපාඩුවක් කිව්වේ නැත්තේ. අනිත් හැමෝගෙම මොනවා හරි අඩුපාඩුවක් කිව්වා. ඉතින් අපිට හරි සතුටුයි ඒක ගැන. අපි ඊට පස්සේ ගියා කන්න. මොකද බඩගින්නේ දැන් දවල්ොත් වෙලා 1-2ට විතර වෙලා. ඒ නිසා අපි කන්න ගියා. රෝල්ස් එකක් ගත්තා කන්න. ඒනෝට එක මෙලෝම රහක් නැහැ. රෝල්ස් එක රස නැති නිසා ඊට පස්සේ බත් කන තමයි හැදුවේ. අක්කා බත් එකක් ගෙනල්ලා තිබ්බා. අපි කට්ටියටම බත් මුල. ඊට පස්සේ ඉතින් ඒක කෑවා. මාර විදියට මහන්සි. ඊට පස්සේ බඩගිනේ. ඒක නිසා අපි කෑවා එකත් කාලා. ඊට පස්සේ අපි උඩට ගියා. ඊට පස්සේ බලමු මොකද වෙන්නේ කියලා. ෂෝ එකේ ඉවරනාට පස්සේ ඒකේ හාපැත්තේ තිබේ රට චොක්ලට් කඩයක්. ඉතින් ඒකට ගියා. ඒකට ගියා කියන්නේ නිකන් පිස්සුවක් අනේකර. ඒකට ගිහිල්ලා ඉතින් එහෙම චොක්ලට් කෑලි 2-3ක් ගත්තා. හිතා ගන්නත් බෑ මොනවා ගන්නද කියලා. පිච්චර ලොකු සල්ලියක් අතේ තිබෙත් නැහැ ගන්න. මං ගත්තේ මෙච්චරයි චොක්ලට්. මේ ටිකටත් මට ගියා 3000 ගාණක්. හරි සතුටුයි. වෙලාව තිබ්බ නිසා අපි ගියා පොඩ්ඩක් shopping පාරක් දාන්න. ඒ වුණාට මට නම් ගන්න දෙයක් තිබුණේ නැහැ. මොකද මං කලින්ම රෙදි අරගෙන තිබ්බේ. ඒක නිසා මම මුකුත් ගත්තේ නැහැ දැනට. බලමු ඉස්සරහට ගයිද මොනවා වේද කියලා. අනිත් අය shopping කරන නිසා මම ඉතින් ඒගොල්ලන්ට පොඩි support එකක් දුන්නා. ඊට පස්සේ ගියා නංගිලා දෙන්නෙක් හිටිය අපිත් එක්ක ආපු ඒගොල්ලන්ට සපත්තු ගන්න. කොච්චර රෙදි තිබ්බත් මදි නිසා මං ගත්තා no limit එකෙන් තව ටී-ෂර්ට් එකක්. ඊට පස්සේ අපි කෙලින්ම ගෙදර තමයි යන්නේ. ට්‍රැෆික් එක චුට්ටක් වැඩි මේ වෙලාවට හවස 5:00 කියන්නේ ට්‍රැෆික් වැඩි කොහොමත්. යනකොටම ඉතින් චොක්ලට් එකක් කෑවා. මේ තියෙන්නේ මං දැනට කාලා තියෙන රස මච්චාරු එක. මේකේ රස කියන්න තේරෙන්නේ මාර රසයි. අදට vlog එක ඉවරයි. bye bye.